ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුව තමයි පෝච්චි පහක් ගත්තොත් පෝච්චි පහ තියෙන්නේ 5 ආකාරයකට. හැබැයි මේක ඉගෙනගෙන හරියට කරනවා නම් මේ කියලා දෙන විදිහට පෝච්චි 100ක් හැදුවත් පෝච්චි 100 කටවල් ලයින් එක වගේ සාමාන්‍යයෙන් වැඩේ දන්නවා නම් දන්න කෙනෙක් දන්නවා මෙයා ජොබ් එක දැනගෙන තමයි මේක කරන්න කියලා. නැත්තම් මොකද වෙන්නේ? ආදරණීය ව්‍යවසායකයනි, අද තවත් වටින වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලට මම කලින් දීලා තියෙන හැම වීඩියෝ එකක්ම තමන්ගේ ශේෂ්ත්‍රයේ මොකද්ද? මල් පෝච්චි, පහන් කණු, බුදු පිළිම මේ සිමෙන්ති ආශ්‍රිත නිර්මාණකරණය තමන් ඉස්සරහට ගෙනියනකොට වටින කියන දේවල් වර්ණ ඩ්‍රීම් ආර්ට් අපේ YouTube channel එකේ ඔයාලට මම පියවරෙන් පියවරට ලබා දීලා තියෙනවා. අදත් මම ඔයාලට ලබා දෙනවා. ඔයාලට මම දැනට අවුරුදු 3කට විතර කලින් දාපු මෙන්න මේ ප්ලාස්ටික් පෝච්චි වීඩියෝ එකක් දාලා තියෙනවා. ලක්ෂ 4කට ආසන්න පිරිසක් මේ වෙනකොට මේ වීඩියෝ එක බලලා අපෙන් ලොකු දැනුමක් අරගෙන මේ වෙනකොට ව්‍යාපාර තමන්ගේ ඉස්සරහට ගෙනිය අරගෙන යනවා. එතකොට මම ඔයාලට කියලා දෙනවා කොට දෙනෙක් මම ඉල්ලීම් කරලා තිබ්බ බදාම අනන තැන ඉඳන් චූටි කොටස් කීපයක් හරි මම බදාම අනන තැන වලට දාන්නම්. මොකද වීඩියෝ එක දුර ඇදෙන්නේ නැති වෙන්න පැහැදිලි කිරීම කරන්නම්. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ කියන එක. එතකොට වැඩි කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක අපි හැමදාම මෙන්න මේ ප්ලාස්ටික් පෝච්චියෙන් කරන්න බෑ කියන කාරණාව තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ. ව්‍යාපාරේ සාර්ථකව ඉස්සරහට ගෙනියනකොට අපිට මොනවද අත්‍යවශ්‍ය මේ මල් පෝච්චි ශේෂ්ත්‍රයේ අච්චු ඕනේ. හැබැයි අච්චු අපිට හැමදාම එකක් තියාගෙන මේ ව්‍යාපාර ඉස්සරහට ගෙනියන්න බෑ. ඒක මම හැමදාම වගේ වීඩියෝ වල කියනවා ඔයාලට. ඒක තේරුම් ගත්තොත් එහෙම ඔයාලට මෙන්න මේ වගේ ප්ලාස්ටික් පෝච්චි 10ක් ගන්න ගියොත් ලොකු වියදමක් දරන්න වෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන හැමතැනම මෙන්න මේ ප්ලාස්ටික් පෝච්චි හොයා ගන්නත් ඔයාලට නෑ. හැබැයි එක තැනකින් අපිට එක පෝච්චියක් හරි අරන් ගිහිල්ලා අච්චු 100ක් හරි දාගන්න පුළුවන් ක්‍රමවේද අපේ channel එක හරහා ඔයාලා අපිව සම්බන්ධ කරගන්න අපි වැඩමුළු වශයෙන් මේවා උගන්වනවා ඔයාලට. මල් පෝච්චි ව්‍යාපාරයක් ඉස්සරහට ගෙනියනකොට මෙන්න මේ සිමෙන්ති මෝල්ඩින් කොහොමද හදන්නේ කියන එක පිළිබඳව වැඩමුළු කරනවා. එතකොට අද අපි දැන් ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ පෝච්චියෙන් හැමදාම කරන්න නෙමෙයි අපිට මේකේ අර ප්‍රෙෂර් එකක් දාලා ඉවරලා තලන්න ටිකක් අමාරුයි ප්ලාස්ටික් පෝච්චිය පැද්දෙන නිසා. හැබැයි අද මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ප්ලාස්ටික් පෝච්චියෙන් හදපු මල් පෝච්චිය සිමෙන්ති මෝල්ඩින් එකකට අපි මාරු වෙලා කොහොමද ඒකේ තියෙන පහසුව පිළිබඳව පෙන්වන්න තමයි යන්නේ. එතකොට ඔයාලට පැහැදිලිව මම කියපු දේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ ප්ලාස්ටික් පෝච්චියෙන් කරන වැඩේ අපි සිමෙන්ති මෝල්ඩින් එකෙන් කොහොමද කරන්නේ කියන එක තමයි අද කියන්න යන්නේ. ඒකෙත් මොකද මේ විදිහටම තමයි තනියකට ගලවන්න තියෙන්නේ. පළු කැපිලි මොකුත් නැහැ. ඔයාලට ඒක හදද්දී ඔන්න පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතකොට දැන් අපි බදාගන්න එකත් මම ඔයාලට චුට්ටක් කියනවා කියලා කිව්වා. මෙතෙන්ට දාලා තියෙන්නේ මෙන්න මේ බකට් එකෙන් ලීටර් 4 බකට් එකෙන් 2.5යි සිමෙන්ති භාගයයි. ඔයාලට එතකොට දාගන්න පුළුවන් පහට මේකෙන් පහක් දැම්මොත් සිමෙන්ති එකක්. දැන් 2.5ට භාගයක් දාලා තමයි මේ කරන්නේ. ගොඩාක් ගල් කැට හරි මේ තියෙනවා නම් ටිකක් හලලා වගේ ගන්න. ගල් කැට වැඩිය තියෙන්න මේ වැඩේ කරගන්න එපා. එතකොට අපිට ලොකු සිදුරු හිටින්න බලනවා මල් පෝච්චියේ. දැන් මෙන්න මෙහෙම අනා ගන්න. ඔයාලට විශේෂයෙන්ම දැන් ඔන්න ප්‍රමාණය මම කියපු එක තේරුණා. වැලි 5යි සිමෙන්ති 1යි. එතකොට වතුර දාගත්තෙත් මේකට ගොඩක් වතුර දාගන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේකට ඔයාලට මම දාලා අනලා පෙන්නන්නම් කොහොමද වතුර දාගන්නේ කියලා. මොකද මට වතුර දාන ප්‍රමාණය හරියටම නිශ්චිතව ඔයාලට කියන්න බැරි. මොකද හේතුව තමයි මෙන්න මේ වැලි පංගුවත්යන් වල තෙමිලා තියෙන්න පුළුවන්. එක්ක වේලිලා තියෙන්න පුළුවන්. ගොඩක්ම වේලිලා නැති වෙන්න පුළුවන්. දැනට අපි මෙන්න මේ විදිහට මේ බකට් එකෙන් භාගයකට ආසන්න ප්‍රමාණයක් දාගත්තා. ඒ මොකද මගේ වැලි ගොඩක් වේලිලා තියෙන නිසා. ඔයාලට එතකොට තේරෙනවා මේ දේ මෙන්න මෙහෙම තමයි කරගන්නේ. අපිට ඔය කියන පෝච්චියට වඩා වැඩිපුර ටිකක් දාලා ඔයාලට මම මේ අනලා පෙන්නන්නේ 2.5ක් විතර දැන් මේ බකට් භාගයකට සිමෙන්ති සෙට් වෙන විදිහට. එතකොට අපිට මේ බකට් 2.5ම යන්නේ නැහැ. මේ ප්ලාස්ටික් පෝච්චියේ සිමෙන්ති එකෙන් හදන්න ගියත් අපිට යන්නේ ලීටර් 4 බකට් එකෙන් බදාම 1.5යි. දැන් මේ විදිහට වතුර වැඩි කරගන්න එපා. අපි ගානට ගොඩ දෙනෙක් අහනවා වතුර දානවද වතුර දාන්නේ නැද්ද කියලා. මොකද මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා බදාම අනන එක පිළිබඳව විතරක්ම විනාඩි 4ක විතර. ඒක බලුවත් ඔයාලට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ කියලා.
ඔන්න ඔයාලට දැන් ලොකුවට හිතන්න දෙයක් නැහැ. වැලි කැට හරිනේ තියෙනවා නම් ඒ වටියක් කුඩු කරලා හරිනේ ගන්න පුළුවන්. කොහොමද ඔයාලා පැහැදිලිව තේරෙන්න ඇති බදාමනන්නේ කොහොමද කියලා. මෙන්න මේ ගානට වතුර වැටුණා නම් හොඳටම ඇති. මෙන්න මේ ගානට මේ වතුර හොඳටම ඇති. දැන් අපි කෝච්චිය හදන තැනට කොහොම යමු. ඔන්න එහෙනම් අපි වැඩ කරන තැනට ඔන්න අනාගත බදාම ටික ගෙනල්ලා තියෙනවා. මේ ලීටර් 4 බකට් එකමාරක් වගේ තමයි මේ අච්චුවෙන් කෝච්චිය හදන්න යන්නේ. එතකොට ඔයාලට ලං කරලා බැලුවොත් එහෙම මෙන්න මේ සිමෙන්ති මෝල්ඩින් එක තමයි මේ තියෙන්නේ. අර කලින් මම දීපු ප්ලාස්ටික් කෝච්චියට ගැලපෙන්නව 100% සාර්ථකයි මේක. ප්ලාස්ටික් එකට වඩා සාර්ථකයි මේ සිමෙන්ති මෝල්ඩින් එක. ඒක ඔයාලට පැහැදිලිව පේනවා. ඔයාලටත් පුළුවන් මේ වගේ ටිකක් උස තැනකින් බැලන්ස් වෙන්න තියාගන්න. එතකොට අපිට මේක දීර්ඝ කාලීනව මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. අපිට කිසිම අපහසුතාවයක්වත් වෙන්නේ නැහැ. නැත්තම් ගොඩක් නැමෙන්න හැරමේ ගියොත් අපිට කොන්දට අමාරු තත්ත්වයක් උදා වෙනවා. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න සිමෙන්ති මෝල්ඩින් එකේ මේ හදලා තියෙන එකකුත් තියෙනවා. ඔයාලට මම එතකොට දැන් දාලා මුලින් ඉඳන් පියවරෙන් පියවරට මේකෙන් හදන්න කොහොමද පහසු කියන එක පෙන්නන්නම්. ඔන්න බලන්න මොකුත් කරන්න නැහැ. බදාමනන විදිහ කියලා දුන්න. ඔන්න එකම වීඩියෝ එකෙන් හැමදේම ඔයාලට පැහැදිලිව කියලා දුන්න. ආය අහන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ලීටර් 4 බකට් එකමාරයි ගියේ. දැන් තියෙන්නේ බය වෙන්න දෙයක් නැහැ. දැන් ප්ලාස්ටිකේ අපිට මේ දේ කරගන්න ගියොත් හෙල්ලෙනවා. මේ කැටේ උඩයි බැලන්ස් කරලා තියාගත්තට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මෙන්න මෙහෙම හැම මොහොතෙම දැන් ප්ලාස්ටික් එකට වඩා මට මේක හදන්න ගොඩක් ලේසි. මට විනාඩි 5ක් විතර යද්දි මම මේ කෝච්චිය හදලා ඉවර කරනවා. රුපියල් 500කට වගේ දෙන්න පුළුවන් මිලක්. ඊට වැඩි ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. අවම මේ රුපියල් 500කට අපිට මේක දෙන්න පුළුවන්. දැන් ප්ලාස්ටික් එකෙන් මෙන්න මේ දේ කරන්න ගියොත් එහෙම එක්ක හෙල්ලෙනවා එක්ක පැද්දෙනවා. මේකේ මොකුත් නෑ. අපිට ටට්ටක් ගාලා වටේ ලයින් එක හදාගෙන ගිහා කිව්වොත් දැන් වටේ අපි හදලා ඉවරයි. දැන් උඩ පොඩි ලයින් එකක් විතරයි හදා ගන්න තියෙන්නේ. හැම මොහොතෙම ග්ලව්ස් එකක් දාගන්න. දැන් තමයි අපි මේක බැලන්ස් කරගන්න ඕනේ හිමීට. හදිස්සි වෙන්න එපා. උඩට ගත්තා වගේම අපි දැන් තමයි මේක ඉස්සෙල්ලා කිව්වා වගේ මං බැලන්ස් කිරීම තියෙන්නේ. මොකද දැන් තමයි මෙන්න මේ අඟල නම් අඟල ප්‍රමාණයම අපි ගෙනියන්න ඕනේ. ඔයාලට පේනවා ඒක මං කොහොමද ගන්නෙ කියලා. මෙන්න මේ විදිහට ලයින් එක හරියට හදාගෙන යනවා එකම විදිහට. දැන් ඔයාලට මේකේ වාසිය කොහොම වෙයිද කියලා ලොකුවට හිතන්න එපා. මේකේ යම්කිසි වාසියක් තියෙනවා. මේ හරලා බැලුවත් මේ අඟල් කාලකට භාගයකට ආසන්න වාසියක් තියෙනවා. අර පෝච්චිය අච්චුවේ පිටපැත්ත වදින්න. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා. මෙහෙම දාලා මෙහෙ උඩ මෙහෙට පිටටත් එක්ක යන්න එහෙම කරගන්න එපා. මොකද අපිට පස්සේ ආයෙ ඔව්ව ෆිනිෂින් කරන්න ගියපුවාමත් වෙලා යන නිසා දෙපාරක් විතර මේකේ වටේ ලයින් එක මේ විදිහට යන්න කිව්වේ. එතකොට අපිට පැහැදිලිවම හරි රවුම හදා ගන්න පුළුවන්. ගොඩ දෙනෙක්ට තියෙන ගැටලුව තමයි පෝච්චි 5ක් ගත්තොත් පෝච්චි 5 තියෙන්නේ 5 ආකාරයකට. හැබැයි මේක ඉගෙනගෙන හරියට කරනවා නම් මේ කියලා දෙන විදිහට පෝච්චි 100ක් හැදුවත් පෝච්චි 100 කටවල් ලයින් එක වගේ සාමාන්‍යයෙන් වැඩේ දන්නවා නම් දන්න කෙනෙක් දන්නවා මෙයා ජොබ් එක දැනගෙන තමයි මේක කරන්න කියලා. නැත්තම් මොකද වෙන්නේ? තනින් තන තිබ්බොත් එහෙම මේක පුරුදු වෙන්න කරන වැඩක් කියලා තමයි හිතන්නේ. ඔන්න දැන් මේකේ වටේ ආය කතා කරන්න දෙයක් නැහැ. 99%ක්ම වට ප්‍රමාණය එක ගානට තමයි තියෙන්නේ. එතකොට අපිට දැන් තේරෙනවා මෙතන ඉඳන් ගත්තොත් එහෙම ඔයාලට මේ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. මේ අඩිය බාන්න ලොකු කන්දක්. හැබැයි අපි මේ ටික දැන් අපිට අයින් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා මේකට බකට් එකමාරක්වත් යන්නේ නැහැ කියලා. බකට් එකමාරක් දාගත්තාම අපිට ඕන විදිහට එකපාරම හදලා ඉවර කරගන්න පුළුවන්. වැඩි ප්‍රමාණය අපි අයින් කරගන්න පුළුවන්. ඔන්න දැන් අපි බකට් එකමාරක් දැම්මා. කාලක් විතර ඉතුරු වෙලා තියෙනවා. එතකොට එකයි කාලක් වගේ යන්නේ. උඩ ලයින් එකක් හදපුවාම තව ටිකක් ඕන නම් බදාම වැඩි වෙයි. ඕච්චිය බරක් නැහැ. වැඩෙත් ලස්සනට වෙලා තියෙනවා. එතකොට මේ බලන්න දැන් මෙතන අඩිය ගත්තොත් දැන් අඩියේ අඟලක වගේ ප්‍රමාණයක් තියෙනවනේ. සිදුර විද්ධාම අඩියත් එතකොට අපිට
හොඳටම ඇති. දැන් තියෙන්නේ අපිට අර වෙනදා වගේම හැන්දෙන් දැන් ග්ලව්ස් එක ඕනේ නෑ. හැන්ද ගත්තා. හැන්ද අරගෙන දැන් ඔන්න ඔයාලට තේරෙනවා ප්ලාස්ටික් එකෙන් මේ දේ කරන්න බෑ. ප්ලාස්ටික් එකෙන් මෙන්න මේ දේ කරන්න බෑ. මොකද හෙල්ලෙනවා. දැන් මේක කිසි ප්‍රශ්නයක් නෑ අපිට ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට 100% සාර්ථකව තමන්ගේ මල් පෝච්චි ව්‍යාපාරය කරගෙන යන්න නම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි වටින වීඩියෝ ඉස්සරහට ලබා දෙනවා. මේ ශාස්ත්‍රයේ ගමනක් යන හැමෝම වෙනුවෙන් අපි අත්දැක බැලීම් කරලා තමයි ඔයාලට මේ දේවල් channel එක හරහා ලබා දෙන්නේ. දැන් ඔයාලට පේනවා අච්චුව කිසිම හෙල්ලීමක් මේකේ සිද්ධ වෙන්නේ නෑ. ඔන්න අපි වටේ ලයින් එක හැන්දෙන් ෆිනිෂින් කරගත්තා. ඔයාලට දැන් පේනවා මේකේ ඇතුලේ ධාර එහෙම හිටලත් නැහැ. ලස්සන්ට ෆිනිෂින් වෙලා තියෙනවා. ඔයාලට හැන්දට වඩා දෙයක් යම්කිසි කෙනෙක්ට හුරු වෙන්න පුළුවන් යම්කිසි වෙනසක්. අන් ඒ වෙනුවෙන් ඒක පාවිච්චි කරන්න. තමන්ගේ ජොබ් එක හරියට කරන්න, ලස්සනට කරන්න, කටවල් කෙලින් ඇදේට නැතුව කැඩිච්ච මුළු ඇද වෙච්ච ඒ නැතුව ලස්සනට වැඩේ කරන්න. එතකොට දැන් අපිට තියෙන්නේ මේකේ ලයින් එක හදා යන්න. ඔන්න ලයින් එක හදා දිපේනවා. කිසිම තැනක් ලොකු වීමක් නෑ, මහත වැඩි වීමකුත් නෑ කියලා. ඔන්න ඔයාලට ඔන්න ඕන විදිහට අපි වටේ ලයින් එක හදා යනවා. ටයිටේනියම් කරන පෝච්චි හැම මොහොතෙම මේ ලයින් එක නම් ලොකු මහතර ගන්න එපා. මහතර ගත්තොත් එහෙම පෝච්චියේ ලස්සන නැති වෙනවා. කැඩේ කියලා කිසි දෙයකට බය වෙන්න එපා. එහෙම කැඩෙන්නේ නැහැ. කස්ටමර්ට දීලා පටවලා දෙන තැන ඉඳන්ම වාහනයකට ගෙනියන තැන ඉඳන්ම අපි හරිම පරිස්සමට මේ දේවල් කරලා දෙන්න. කාඩ්බෝඩ් එකක් තියන්න ඕන තැනට තියලා ප්‍රවාහනය කරද්දී හරියට කාඩ්බෝඩ් හරි පිදුරු හරි මොන දෙයක් හරි කමන්නේ අපි ආවට ගියාට අපේ ජොබ් එක කරන්න එපා. මොකද මේ දේවල් අපි දන්නවා මේවා අරන් ගියොත් එහෙම මොකද කැඩිලා විනාශ වෙලා ගියොත් එහෙම අපේ කස්ටමර්ලා කැඩෙන දේ තමයි වෙන්නේ. ප්ලාස්ටික් පෝච්චියට වඩා 100ට 500ක්ම මේක ඉක්මනට කරන්න පුළුවන්. පෝච්චියත් අපිට ෆිනිෂින් එකටම ගන්න පුළුවන්. ඕන් ඔයාලට තේරෙනවා දැන් මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. කට ලයින් එක ඇඟල නම් ඇඟල තමයි තියෙන්නේ. කොතනකවත් අඩු වැඩි වීමක් නැහැ. ඊට පස්සේ අපිට ඔන්න මෙතන හැදුවට පස්සේ මේ මෙතන ධාරයක් වගේ තියෙනවා. ඒක තියෙන තරමට කිසි දෙයකට බය වෙන්න එපා. එතනින් තමයි මේ කට ලයින් එක හොඳට ශක්තිමත් වෙන්නේ. මෙන්න මෙතනින් ධාරය ඉස්සෙන්නේ නැති වෙන්න අල්ලගෙන ගිල්ල මේවා කරගෙන මෙතනින් ඕන් ඔහම මේ විදිහට ලයින් එක ෆිනිෂින් කරගෙන යන්න. එතකොට ලස්සනටම පෝච්චිය සම්පූර්ණව ෆිනිෂින් වෙලා හැදෙනවා. ඇතුළ වුණත් මම හැම මොහොතේම හැම වීඩියෝ එකේම කියනවා පෝච්චි හදන ඇතුළ නම් ආවට ගියාට කරන්න එපා පස් පිරෙනවා කියලා. හැම මොහොතේම ඇතුළ ෆිනිෂින් එකටම හදාගන්න. මොකද ටයිටේනියම් කරන්න තියෙන්නේ අපිට ඇතුළත් එක්ක තමයි. ටයිටේනියම් කරා කියලා මේකේ උඩ කට ලයින් එක විතරක් ටයිටේනියම් කරන්නේ නෑ. සම්පූර්ණම පස් පිරුණක් නැතත් නිකන් තිබ්බත් මේක ටයිටේනියම් කරලා තමයි ලස්සනට තියන්නේ. ඔන්න දැන් අපි ඒ ලයින් එකත් හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් බය නැතුව මෙන්න මේ වගේ තලි කොටයක් අරගෙන චුට්ටක් ඇතුළ මෙහෙම හොඳට තලා ගන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ප්ලාස්ටික් පෝච්චියට වඩා මේ සිමෙන්ති මෝල්ඩින් එකෙන් අපිට මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන් කියලා. ඒකල් ඉවරලා අපි මේකේ නැවත වතාවක් මෙන්න මේ නෑඹිලිය තියලා වටේ ලයින් එක හදා ගන්නවා. කොච්චර පරක්කු වුණත් මේක විනාඩි 5යි 10යි යන්නේ මේ වැඩේ කරන්න. ඔයාලට එතකොට මේක මම පියවරෙන් පියවරට කියලා දෙන්න ඕන නිසා තමයි මේ කාලේ හරියන්නේ. ගොඩ දෙනෙක් හිතයි විනාඩි 15යි 20යි වැඩි වෙන්නේ කියලා. නමුත් විනාඩි 20කින් ඔයාලගේ ජීවිතේට වටින දෙයක් අරන් එනවා. වර්ණ ඩ්‍රීම් මාර්ට් අපේ YouTube channel එකේ කිසි දෙයකට ඔයාලා පාඩු වෙන්නේ නැහැ. කිසි දෙයක් ෆෝන් එකේ විනාඩි 20ක් බැලුවා කියලා මේ වගේ දෙයක් කිසි කෙනෙක්ට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද අපි කතා කරන්නේ මේ දේ
හරියට කියලා දෙන්න ඕන නිසා නැත්තම් මම මේක කතා නොකර වැඩේ කරා එහෙමනම් ඔයාලට මේක අවබෝධ වෙන්නේ නැහැ. ඔන්න දැන් සම්පූර්ණව වැඩේ උඩ වැඩේ ඉවරයි. ඊට පස්සේ වෙනද වගේම මෙන්න මේකේ වටේ ලයින් එක නිකන් අරින්න එපා. මේ වැඩේ කරන්න ඕනේ. යටට මේ විදිහට පාත් කරන්න ඕනේ වටේ ලයින් එක. නැත්තම් මොකද වෙන්නේ? මෙන්න මේකේ පිටපැත්තට කට්ටයක් හිටලා අපිට කිසි වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ටයිටේනියම් නෙමෙයි පේන්ට් එක කරත්. එතකොට ඔන්න 99% වැඩේ තමයි මේ තියෙන්නේ. හැම මොහොතෙම මේ ලයින් එක හරියට හදාගන්න. එතකොට ඔන්න අපි තුන් පාරක් විතර මේකේ ලයින් එක හදාගත්තා. මොකද පළවෙනි අදියරේ මේ හැඩේ හරියට කරගත්තට පස්සේ අපිට පේන්ට් කරන පැත්ත හිතන්න දෙයක් නැහැ. පොඩි වෙලාවක් යන්නේ. මෙහෙමවත් වෙලා යන්න. ඔන්න වැඩේ ඉවරයි. 100%ක්ම හදන ක්‍රමය මේක තමයි. ඔයාලට පැහැදිලි වුණ පියවරෙන් පියවරට කියලා දුන්න අනන තැන ඉඳලා එතකොට මේකේ සිදුරක් විදගන්න මෙන්න මේ වගේ අඟලක ප්ලාස්ටික් හරි යකඩ හරි බට කෑල්ලක් තියාගන්න. හැම මොහොතෙම මෙන්න මෙතෙන්ට වතුර ටිකක් දාගන්න. වතුර ටික දාගත්තට පස්සේ අපිට මේකේ සිදුර විදින්න ලේසි. මොකද ලයින් එක කැඩිලා මුකුත් වෙන්නේ නැහැ. ලස්සනට අපිට ඕන විදිහට සිදුර විද ගන්න පුළුවන්. ඔන්න ඔයාලට පැහැදිලිව පේනවා. එතකොට බටේ මේ කොටසත් ආවා. මං හිතනවා ඔන්න ලස්සන වැඩක්, වටින වැඩක් ඔයාලගේ ව්‍යාපාරයටත් ලොකු ගමනක් යන්න අදත් ඔන්න වටිනා දෙයක් කියලා දුන්නා. ස්කිප් කරගන්න එපා. මුලින් ඉඳන්ම බලන්න විනාඩි 10 15 ගැන හිතන්නම එපා. මොකද ඔයාලට වටින දෙයක් තමයි මේ දීලා තියෙන්නේ. YouTube channel එක subscribe කරලා රැඳිලා ඉන්න වටින වීඩියෝ දෙනවා. ඔයාලට ඊගාවට මම මෙන්න මේ චාත්තියෙන් ඔයාලට කොතනකවත් බලා ගන්නවත් නැති වීඩියෝ එකක් වටින වීඩියෝ එකක් අරන් එනවා. මොකද මෙන්න මේ වගේ මුට්ටි ඩිසයින් තියෙනවා. කාදු දාලා ලස්සනට අන්න ඒ වගේ වීඩියෝ එකක් ඊගාවට අරන් එන්නේ. ඔයාලට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි එතකොට මම ඒ ඊගාව පාර මෙන්න මේකෙන් ලබා දෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඇති අනන තැන ඉඳන්ම මෙතෙන්ට එනකම් කොහොමද උනේ කියලා. දැන් අපි මේක ගලවන වීඩියෝ එකේ ඉතුරු කොටසත් ඔහොම බලමු. අපි දැන් ඔන්න කිව්වා වගේම ප්ලාස්ටික් පෝච්චියෙන් හදන පෝච්චිය දැන් සිමෙන්ති අච්චුවට මාරු වෙලා මම ඔයාලට පියවරෙන් පියවරට කියලා දුන්නා කොහොමද කරන්න කියලා. එතකොට ඔයාලට විශේෂ කාරණාවක් කියන්න තියෙනවා. මේක මුලින්ම මේ ප්ලාස්ටික් පෝච්චියෙන් ලංකාවේ පිරිසකට බලන්න මේ ප්ලාස්ටික් පෝච්චියෙන් හදපු වීඩියෝ එකක් දැම්මෙත් වර්ණ ඩ්‍රීම් මාර්ට් අපි තමයි. ගොඩ දෙනෙක් අපෙන් මේ දේ ඉගෙනගෙන අවශ්‍ය තව මොනවද තොරතුරු තියෙන්නේ කියලා අහගෙන දැනගෙන දැනට ලස්සනට වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි හැමදාම අපට මේ ප්ලාස්ටික් පෝච්චියෙන් කරන්න බෑ. මොකද අපට ඕඩර් එකකට එකපාරම 10ක් විතර ඉල්ලුවොත් එහෙම මම ඔයාලට මුලිනුත් ඒක කිව්වා 10ක් විතර ඉල්ලුවොත් එහෙම අපිට එකපාර දෙන්න නම් අපි මේ වගේ අච්චු හදාගන්න පුළුවන්. ඒවට අපි වැඩමුළු කරනවා. මොකද අපිට මේ ශ්‍රේෂ්ඨ YouTube channel එක හරහා අච්චු හදන විදිහ අත්‍තරම කියලා දෙන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඕන කෙනත් කරනවා එපා කෙනත් කරනවා. මේක ව්‍යාපාරයක් හැටියට කරගෙන යන්න අපහසුයි. ඒ හින්දා තමයි මම කිව්වේ ඔයාලට පෞද්ගලිකව මාත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වගේ වැඩමුළු තියෙන ඒවට සම්බන්ධ වෙලා ඉවරලා තමන්ගේ මේ මල් පොයි ශේෂ්ත්‍ර ව්‍යාපාරය සාර්ථකව ගෙනියන්න පුළුවන්. එතකොට තමයි අපිට ව්‍යාපාරයක් ඉස්සරහට සාර්ථකව ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් එතකොට අපි මේක ගලවමු. ගලවනකොට ඔයාලට මම වෙනදා කියලා දීලා තියෙනවා. රෙදි කෑල්ලක් තමයි ගුලි කරලි වරලා යටට තියන්නේ කියලා. හැබැයි අද මම ඔයාලට කියනවා ඊට වඩා ලේසි. මොකද මම දවසින් දවස මේ දේවල් අත්හදා බැලීම් කරනකොට කොහොමද මේකේ පහසුව මොකක්ද කියන එක මමත් අත්හදා බලලා මට සාර්ථක වෙන හැමදේම මම channel එක හරහා ඔයාලට දැනුවත් කිරීම කරනවා. එතකොට මෙන්න මේ වගේ. එතකොට රෙදි කෑල්ලක් අරන් ගුලි ගගහ මුකුත් කරන්න ඕනේ නැහැ. ටෙනිස් බෝලයක් හරි ඔයාලට ඔය පොඩි කට්ටිය සෙල්ලම් කරන තැනකට ගියත් පැලිච්ච බෝල ඕන තරම් තියෙනවා. පැලිච්ච ටෙනිස් බෝලයක් හරි කමන්නේ මෙන්න මේ වගේ බෝලයක් හරි කමන්නේ අරගෙන ඉවර වෙලා අපිට එතකොට අර ධාරයකටවත් අයිනකටවත් හේතු වෙන්නේ නැහැ. පොඩි ඉඩක් නේ අපිට ඕනේ. ඇදිලිය බලා ගන්න පුළුවන් වන්න ටිකක් ලං කරලා බැලුවොත් එහෙම ඔයාලට මේ පේනවා මේ ඉඩ. නමුත් අපිට මේ කිසිම ධාරයකට හිටින්නේ නැහැ. මෙන්න මේ බෝලේ ඔතනින් තිබ්බා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඕන් දැන් උස්සලා ඇල්ලුවොත් එහෙම ඔයාලට පේනවා මේක ගැලවෙනවා කියලා. බෝලේ තිබ්බා. ඔන්න ලස්සනට මේකේ ආවා. එතකොට ඔන්න ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න මේ රබර් පොඩි බෝලෙන් මේක ගලව ගන්න පුළුවන්. එතකොට ඔයාලට මේ ලං කරලා බැලුවොත් මේ පෝච්චිය
දැන් මේ රබර් බෝල් එක ගිහින් මේ හරියට වගේ තමයි හිටින්නේ. මොකද මේ ධාරක රෙදි කෑල්ලක් ගත්තොත් රෙදි කෑල්ලක පටියක් හරි චුට්ටක් අයිනක හිට්ටොත් බැරි වෙලාවත් මේ චූටි පොඩි මේ අච්චුවට මොකුත් වෙන්නේ නැහැ. පොඩි හරි ධාරයක් කැඩෙන්න ඉඩ තියෙනවා චුට්ටක් හරි. එහෙම වුණා කියලා අච්චුවට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. එතකොට ඔයාලට පැහැදිලිව අවබෝධ වෙන්න ඇති. මම දැන් ඔයාලට කියලා දුන්නා මෙන්න මේ ප්ලාස්ටික් පෝච්චියෙන් හැමදාම අපිට කරන්න නෙමෙයි ව්‍යාපාර සාර්ථකව ගෙනියන්න නම් අපි මෙන්න මේ වගේ සිමෙන්ති මෝල්ඩින් අපි මේක ප්ලාස්ටික් එකකින් හදුවත් මෙන්න මේ දේ තමයි වෙන්නේ. හැබැයි ඊට වඩා මේකෙන් තලලා කරලා ලස්සනට හදන්න පුළුවන්. ඔයාලට මම ප්ලාස්ටික් එකෙන් හදන විදිය වීඩියෝ එකක් දැන් අවුරුදු 3කට විතර කලින් මෙන්න මේ ප්ලාස්ටික් පෝච්චියෙන් හදන එකක් පැහැදිලිව දාලා තියෙනවා. අපිට මොකද හැම මොහොතෙම මම කියනවා ව්‍යාපාර සාර්ථක විස්තරහට ගෙනියනවා නම් අපට අච්චු ඕන කියලා. අන්නේ අච්චු වලට කරන්න තියෙන එකම විසඳුම තමයි අපි වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙලා මේ ගමන සාර්ථක විස්තරහට යන්න ඕනේ. ඔයාලට මේ පිළිබඳව මුල ඉඳන් අවසානය දක්වා පැහැදිලිව කියලා දුන්නා මම. YouTube channel එකත් එක්ක නිතරම රැඳිලා ඉන්න දවසෙන් දවස වෙනස් වෙන මල් පෝච්චි ශාස්ත්‍රයේ වෙනස් වෙන අත්දැකීම් ඔයාලට ලබා දෙනවා වගේම ජීවිතයට ව්‍යාපාරයක් හැටියට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන හැම ක්‍රමවේදයක්ම අපි හදා බැලීම් කරලා ලැබෙන හැම වාසියක්ම අපි ඔයාලට ලබා දෙනවා. එතකොට YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න, subscribe කරන්න, like කරන්න, තව කෙනෙක්ට බලන්න share කරන්න, එකතු වෙන්න, comment කරන්න. මෙච්චර කාලයක් මගේ YouTube channel එකෙන් ඔය කට්ටිය ඉගෙන ගත්තද යමක්? ඒ වෙනුවෙන් දැන් වෙනකොට ඔයාලගේ ව්‍යාපාරේ මොන වගේ තත්යකට පත් වෙලා තියෙනවද කියන එක පිළිබඳව අපිට කමෙන්ට් කරන්න. ඔයාලා වැඩ කරගෙන යන තැන් වල අපිට ෆොටෝ දාන්න. මොකද ඒක මාත් ලබන ලොකු සතුටක් සහ ආත්ම ගරුත්වයක් සහ ආත්ම තෘප්තියක්. ඒ නිසා හැමදාම වර්ණ ඩ්‍රීම් මාර්ට් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියන ආදරණීය ඉල්ලීම කරමින් සියලු දෙනාටම බොහොම ස්තුතියි.